ශ්‍රී ලංකාවේ ගැමි වේදිකාව. ඒක හරිම අපූරු ලෝකයක්. ඉතින් ඒ වේදිකාව පිටිපස්සේ හැංගිලා තියෙන කතා මොනවද? අපි අද කිමි දෙන්න යන්නේ සියවස් ගානක් පරණ මේ වෙස්මුහුණු නාට්‍ය කලාවේ ගැඹුරටමයි. බලන්නකො මේ වෙස්මුහුණු මේවා නිකන් ලී කැටයම් විතරක් නෙවෙයි නෑ මේ හැම වෙස්මුහුණක් පිටිපස්සෙම ශතවර්ෂ ගානක කතන්දර චාරිත්‍ර වාරිත්‍ර ඒ වගේම මුළු ප්‍රජාවකගේම ජීවිතය හුස්ම ගන්නවා එනම් මේ වෙස්මුහුණු අපිට කියන්නේ මොන වගේ කතාද හරි අපි දැන් එකිනෙකට හාත්පසින්ම වෙනස් ඒත් ඒ වගේම හරිම සිත් ඇදගන්නාසුළු නාට්‍ය සම්ප්‍රදායන් දෙකක ඇතුළට ගිහින් බලමු හොඳයි අපි බලමු අද මොනවද කතා කරන්නේ කියලා මුලින්ම මේ ගැමි නාට්‍ය ගැන පොඩි හඳුන්වීමක්. ඊට පස්සේ අපි සෝකරි කතාවයි ඒක චරිත ගැනයි බලනවා. ඊළඟට කෝලම් පෙරහැර සහ ඒකේ තියෙන විශේෂත්වය. අවසානයේ මේ හැමදේම අදට ජීවමානව තියෙන්නේ කොහොමද කියලාත් කතා කරමු. හරි එහෙනම් පළවෙනි කොටස මේ නාට්‍යවල කතාවලට කිමි දෙන්න කලින් පොඩ්ඩක් නැවතිලා බලමු මේවා බිහිුනේ මොන වගේ පසුබිමකද කියලා. ඒක හලිම වැදගත්. ගැමි නාටක ඒ කියන්නේ මේවා නිකම්ම විනෝදයට කරන දේවල් විතරක් නෙවෙයි. නෑ මේක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ඇත්තටම මේ නාට්‍ය කියන්නේ ගමේ ජීවිතය හදගැස්ම වගේ දෙයක්. විශේෂයෙන්ම ගොවිතන, අස්වනු කපන කාලය වගේ දේවල් එක්ක මේ නාට්‍ය තදින්ම බැඳිලා තියෙනවා. හොඳයි. දැන් අපි අපේ පළවෙනි කතාවට යමු. මේකේ ඉන්නේ මධ්‍යම කඳුකරෙන්. ශාස්ත්‍රීයත්වයේ සහ වාසනාව ගැන කියවෙන අපූර්ව නාට්‍යයක්. ඒ තමයි සෝකරි. ඉතින් මේ සෝකරි කතාව දිගහැරෙන්නේ මෙහෙමයි. ගුරුහාමි කියන වයසක උගතයි එයාගේ තරුණ බිරිඳ සෝකරි ඉන්දියාවේ ඉඳන් ලංකාවට එනවා බාරයක් ඔප්පු කරන්න. එහෙම එනකොට ගමේ වෙදරාලගේ බල්ලෙක් ගුරුහාමිව හපනවා. දැන් සෝකරිට හිත ගියපු වෙදරාල බෙහෙත් කරන මුවාවෙන් ඇවිත් අන්තිමට සෝකරි වාරන් පැනලා යනවා. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නෑ. දිව්‍යමය මැදිහත් වීමකින් ගුරුහාමිට සෝකරි ආයෙත් හම්බ වෙනවා. කතාවේ අවසානයේ තමයි වැදගත්ම දේ. සෝකරිට දරුවෙක් ලැබෙනවා. මේකෙන් සංකේතවත් වෙන්නේ මුළු ප්‍රජාවටම ලැබෙන ශාස්ත්‍රීයත්වයේ සහ වාසනාව. හරි කතාව නම් හරිම රසවත් නේද? ඒත් මේ කතාවට ඇත්තටම පණ පොවන්නේ කවුද? අපි දැන් මේ වෙස්මුහුණු පිටිපස්සේ ඉන්න චරිත ටික හඳුනගමු. මුලින්ම ඉන්නේ ගුරුහාමි. ඉන්දියාවේ කාසිදේශයෙන් එන උගත් වයසක සැමියෙක්. එයා ගෞරවනීය චරිතයක් තමයි. හැබැයි තින් මේ වයසක සැමියයි තරුණ බිරිඳයි අතර තියෙන නොගැලපීම තමයි කතාවේ හාස්‍ය වගේම ගැටුමක් නිර්මාණය කරන්නේ. ඊළඟට ඉන්නේ මේ කතාවේ හදවත වගේ කෙනා. ඒ තමයි සෝකරි. ඇය හරිම රූමාත් තරුණ බිරිඳක්. ඒ වගේම අවසානයේදී එය ශාස්ත්‍රීයත්වයේ සංකේතයේ බවටත් පත් වෙනවා. ඇත්තටම මුළු කතාවම ගලාගෙන යන්නේ සෝකරිව වට කරගෙන. ඊට පස්සේ ඉන්නවා පරයා. මෙරා තමයි කතාවේ ඉන්න විහිළුකාර සේවකයා. ප්‍රේක්ෂකයෝයි වේදිකාවේ ඉන්න චරිතයයි අතර පාලමක් වගේ වැඩ කරන්නේ මෙයා. හැමෝමම හිනස්සන එක තමයි මෙයාගේ ප්‍රධානම රාජකාරිය. අන්තිමට ඉන්නවා වෙදරාලා. යා තමයි ගමේ වෙදදුරු. බැලු බැල්මට හාස්‍යජනක චරිතයක් වුණාට ඇතරම ටිකක් කාමුක චරිතයක්. සෝකරිගෙන එයාට ඇතිවෙන ආසාව නිසා තමයි කතාවේ ප්‍රධානම ගැටුම පටන් ගන්නෙ. හරි දැන් චරිත ගැන කතා කළා. අපි පොඩ්ඩක් මේ නාට්‍ය රංග දක්වන වේදිකාව දිහා බලමු. මේකත් හරිම සුවිශේෂී දෙයක්. සෝකරි නාට්‍යයට පාවිච්චි කරන්නේ කමතක් වගේ වටකුරු එලිමහන් වේදිකාවක්. හැබැයි කෝලම් නාට්‍යයට එනකොට ඒක ටිකක් වෙනස්. නළුවන්ට වෙස්මුහුණු මාරු කරන්නේ වෙස් අත්තක් කියලා වෙනම මඩුවකුත් ඒකට එකතු වෙනවා. හොඳයි අපි දැන් මධ්‍යම කඳුකරේ ශාස්ත්‍රීයත්වය ගැන කියපු කතාවෙන් මිදිලා දකුණු වෙරළ පැත්තට යමු. එතනදී අපිට හම්බ වෙනවා හාත්පසින්ම වෙනස්. ඒ කියන්නේ හාස්‍ය සහ සමාජ විවේචනයේ පිරුණු නාට්‍ය. ඒ තමයි කෝලම්. කෝලම් නාට්‍ය පටන් ගත්ත හැටි ගැන තියෙන්නේ හරිම ලස්සන කතාවක්. ඒක තමයි මහසම්මත රජුරුවන්ගේ ගැබිනි බිසවට අමුතුම දොළ දුකක් ඇති වෙනවා. ඒ තමයි වෙස්මුහුණු නෙටුම් බලන්න ආසාවක්. ඉතින් බිසවගේ මේ ආසාව ඉෂ්ට කරන්න තමයි ශක්‍ර දෙවියන් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයවලා වෙස්මුහුණු නිර්මාණය කරවලා පළවෙනි කෝලම රංගනය පවත්වන්නේ. ඉතින් සෝකරි වගේ එකම කතාවක් මුලින් නම් අගට යනවා වෙනුවට කෝලම් නාට්‍ය හරි අපූරුයි. ඒක හරියට චරිත පෙළපාලියක් වගේ. එක එක වෙස්මුහුණු දාගත්ත චරිත වේදිකාවට ඇවිත් සමාජයේ ඉන්න විවිධ පුද්ගලින්ව උපහාසයට ලක් කරනවා. ඒ කියන්නේ කෝලම් නාට්‍ය ඇත්තටම ගමේ ජීවිතයට අල්ලපු කණ්ණාඩියක් වගේ. රංගනය පටන් ගන්නෙම ගමේ හැමෝම දන්න හුරු පුරුදු චරිත ටිකක් වේදිකාවට ගෙනෙල්ලා. ඒ හැම චරිතයක්ම ගමේ ඇත්තටම ඉන්න කෙනෙක්ව අරගෙන එයාගේ ගතිගුණ ටිකක් ලොකු කරලා හාස්‍යජනක විදිහට පෙන්නනවා. මේක කාලයත් එක්ක වෙනස් වුණා.
අලුත් චරිත එකතු වුණා. හොඳම උදාහරණයක් තමයි බ්‍රිතාන්‍ය යටත් විජිත කාලේ එකතු වුණු පොලිස් කාර්යාලයේ චරිතය. බලයේ ඉන්න අයට, ඒ කියන්නේ අධිකාරීන්ට පොඩි විවේචනයක් එල්ල කරන්න, එයාලව උපහාසයට ලක් කරන්න ගැමියෝ මේ චරිතය පාවිච්චි කළා. ඒ විතරක් නෙවෙයි මුදලි එහෙමත් නැත්නම් ගමේ ප්‍රධානියාගේ චරිතයත් ඒ වගේ. එයාව පෙන්වන්නේ තමන් ගැනම හරිම ලොකුවට හිතාගෙන ඉන්න ටිකක් විහිළුකාර චරිතයක් විදිහට. මේ හරහා යාලා කරන්නේ ගමේ ඉන්න ප්‍රභූවරුන්ව ඒ බල ව්‍යුහයවම සියුම්ම ප්‍රශ්න කරන එක. හොඳයි. මේ හැම දෙයකින්ම අපි තේරුම් ගන්න ඕන හරිම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ නාට්‍ය කියන්නේ කෞතුකාගාරවලට සීමා වුණු මැරිච්ච කලාවක් නෙවෙයි. නෑ. මේක අදට ජීවත් වෙන, කාලයත් එක්ක වෙනස් වෙමින්, පරිණාමය වෙමින් පවතින ජීවමාන උරුමයක්. ඉතින් සෝකරයි කෝලමුයි සසඳලා බැලුවත් මේ දෙකම වෙස්මුහුණු පාවිච්චි කරනවා. දෙකම ප්‍රජාව වෙනුවෙන් රඟ දක්වනවා තමයි. හැබැයි ඒවය අරමුණයි ව්‍යුහයයි හාත්පසින්ව වෙනස්. එකක් ඒ කියන්නේ සෝකරි සශ්‍රීකත්වය පතන චාරිත්‍රයක්, අනික ඒ කියන්නේ කෝලම් සමාජයේ විවේචනය කරන උපහාසයක්. එකක් තනි කතාවක් කියද්දී අනික චරිත පෙරහැරක් ඉදිරිපත් කරනවා. එතකොට මේ වගේ වටිනා උරුමයක් අපි කොහොමද ආරක්ෂා කරගන්නේ? ඇත්තරම මේ වෙනුවෙන් දැනටමත් ගොඩක් දේවල් සිද්ධ වෙනවා. අලුත් පරම්පරාවලට ශිෂ්‍යයන්ට මේවා බලන්න අලුතින් රංගනයන් වේදිකාගත කරනවා. මේ ගැන පොත්පත් ලිපිපල කරනවා. ඒ වගේම රූපවාහිනියේ ගුවන් විදුලිය වගේ මාධ්‍ය හරහා මේ ගැන කතා කරනවා. මේ හැමදේම කරන්නේ මේ කලාව අනාගතයට සුරකින්නයි. අවසාන වශයෙන් මේ පැරණි නාට්‍ය කලාවන් අපිට හරිම වැදගත් දෙයක් මතක් කරලා දෙනවා. ඒ තමයි හැම සංස්කෘතියක්ම හැම සමාජයක්ම තමන්ව තේරුම් ගන්නේ තමන්ගේ කතාන්තර සහ චරිත හරහා කියලා එක. ඉතින් අද දවසේ අපි පාවිච්චි කරන වෙස්මුහුණු මොනවද? සමහර විට ඒ අපේ සිනමාව වෙන්න පුරුවන්, පැලි නාට්‍ය වෙන්න පුරුවන්, එහෙමත් නැත්නම් අන්තර්ජාලයේ අපි දකින දේවල් වෙන්නත් පුරුවන්. ඒ දේවල් අපේ සමාජය ගැන අපිට කියන්නේ මොන වගේ කතාවක්ද කියලා හිතන්න මේක හොඳ අවස්ථාවක්.